මම දවසේ සිතුවිල්ලක් කියනවනේ. ඔන්න අද දවසේ සිතුවිල්ල. හරිද? උදේම පන්ති කරන දවස්වලට දවසේ සිතුවිල්ලක් කියනවා. මුළු දවසම ඔක ඔළුවේ තියන් ඉන්න ඕන. මොකද්ද ළමයි සිතුවිල්ල? යාළුවෝ. හරි. අද දවසේ සිතුවිල්ල මොකද්ද විමරත්න මිස්? යාළුවෝ. අපේ ජීවිතේට එක එක විදිහේ යාළුවෝ එනවනේ රාජපක්ෂ. ප්‍රියදර්ශනී රාජපක්ෂ. එක එක විදිහේ යාළුවෝ එනවා. සමහර යාළුවෝ අපේ ජීවිත වෙනස් කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන පන්තියේ ඉන්නවා ගොඩක් භාග්‍යා තිලකරත්න. ගිය අවුරුදු වල A level කරලා පාස් වෙච්ච අයගේ යාළුවෝ. ඔයා ඔෆිස් එකේ විඳින දුක දැකලා A level නැතුව විඳින ගැටලු දැකලා ඔයාට කියනවා මෙන්න පාත් එක මචං මෙහෙම තැනක් තියෙනවා යාපා බණ්ඩාර කියලා කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා A level ටික කරලා දෙනවා. විෂයන් තුනම කරනවා. කියලා පාත් එකට දානවා. අනිත් ඒවත් එහෙමයි. මචං මං හොඳ පන්සලකට ගියා. මේ ඒ මරු එක. අපි යන් මේ වෙලාවක මලක් පහනක් පූජා කරන්න. එහෙම යාළුවෝ ඉන්නවා. හරිද? එහෙම යාළුවෝ ඉන්නවා. අපි හැමෝගෙම ජීවිතේ එහෙම යාළුවෝ ඉන්නවා. තව සමහර අය කියනවා මෙහෙම කොහමද? මචං මේ පොට් එකක් තියෙනවා. සුමනක්කගේ පොට් එක මාර කසිප්පු. ගහපු ගමන් වැටෙනවා. එහෙම නැත්තම් කියනවා මෙහි ටවුන් එකේ අලුත් බාරයක් දාලා තිනවා. මම මේ යන්න කියනව නෙවෙයි යන්ද. එහෙම කියලා කියනවා. තව සමහර අය කියනවා මේ අලුතෙන් ස්පා එකක් දැම්ම ටවුන් එකේ දන්නේ නැද්ද? යන්ද නිකමට ගිහින් බලන්න. එහෙම යාළුවෝ ඉන්නවා. කොතෙන්ද දෙයාලා එක්කන් යන්නේ? කව නච්චං කව ගීතං කව වාදිතං කව අක්කාතං කව කුම්බත්තෝණං. හරිද? සංදර්ශන වලට, මත් වෙන තැන් වලට හරිද? මේ ඒ වගේ තැන් වලට තමයි එකගෙන ගිහිල්ලා ජීවිතේ විනාශ කරන්නේ. එහෙම අය ඕන තරම් ඉන්නවා. පළවෙනි දවසේ සිගරට් එක ගෙනල්ලා දෙන්නේ මායා දුන්න මිස් නිකන්. ඒක නිකන් දෙන්නේ. ඊට පස්සේ දිගින් දිගටම මේ ජීවිත විනාශ වෙලා යනවා. ඒක නිසා ජීවිතේ ගැළපෙන යාළුවෝ විතරක් ආශ්‍රය කරන්න. ගෑන් ළමයිනුත් එහෙමයි. අපි හැමෝටම පිරිමි ළමයි ඉන්නවා. ඒත් ඔයාට නෑනේ. අපි එක්කෙනෙක් හොයලා දෙන්නම්. එහෙම කියලා ඉවරලා නොගැලපෙන දෙයක් කරලා අර ජීවිතේ විනාශ කරලා දානවා. හරි. හැමෝම හොඳට පාඩම් කරනවා. එක ළමයෙක් ඉන්නවා වැඩ කරන්නේ නැති එකෙක්. මට ජීවිතය අත්දැකීම් තියෙනවා ඔය අපේ පන්තිවල හිටපු ළමයිගේ. ඒ ළමයා අර පන්තියේ පේලියම විනාශ කරනවා. ඒ දිගටම හිටගෙන හිටපු සෙට් එකම විනාශ කරලා දානවා. එහෙම යාළුවෝ ඉන්නවා. ජීවිතේට ගන්න මේපා යාලා. මොකක්ද අද දවසේ සිතුවිල්ල? අපි ඇසුරු කරන්න ඕන ගැළපෙන අය. නැත්තම් වෙන වැඩේ මොකක්ද දන්නවද? එයත් විනාශ වෙලා අපිත් විනාශ වෙලා හිරේ විලංගුවෙත් වැටෙන්න වෙනවා. උදාහරණේ මොකද්ද? පොඩි කාලේ ඉඳලා අහපු කතාව. මොකද්ද කතාව? කොක්කු දෙන්නෙක් හිටියලු. අද වෙනකම් මේක හිතන්න නැතුව ඇතිනේ. අද ඉඳලා හිතන්න. කොක්කු දෙන්නෙක් හිටියා. හරිද? ඉබ්බෙක් හිටියා. හැමදාම දන්නවනේ. ඉබ්බාව හසින් ගෙනියන්න හැදුවා. හරි? ඒක යාළුවාට කරපු උදව්වක් විදිහට තමයි අපි මෙච්චරකම් හිතුවේ. හැබැයි ඒක ඉබ්බට ගැළපෙන්නේ නැහැ. ඉබ්බට තිබුණ තමන්ගේ කකුල් හතර ගැන විශ්වාස කරන්න. ඉබ්බා එහෙම නොකර අර යාළුවෝ කරපු නොමනා යෝජනාවට කැමති වෙනවා. අන්තිමට මොකද උනේ? ඉබ්බා වෙట్లా මැරුණා. ජීවිතේ එහෙම නොගැලපෙන හිතවත්කම් වලට යන්න එපා. එහෙම ගියපුවාම ඉබ්බට වෙච්ච දේ වෙනවා. කොච්චර හයි ඇඟක් වුණත් කට්ට කුඩු වුණා. මැරිලා ගියා. ඒකෙදි යාළුවෝ දෙන දේවල් දෙකක් කරා වැරදි එක. එක තමයි තමන්ගේ යාළුවාව බේරගන්න හිතන එක හොඳයි. නමුත් පළවෙනි එක තමයි නොගැලපෙන ගමනක් එක්කගෙන ගිය එක. දෙවෙනි එක තමයි අහසේ උඩින් යනකොට තමන්ගේ යාළුවගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව කරපු නොමනා ක්‍රියාකාරකම. එහෙම අපේ ජීවිතවලට නොමනා ක්‍රියාකාරකම් කරන ඕන තරම් යාළුවෝ ඉන්නවා. උඩට ගිහිල්ලා ලී අත්තරියා. දැනගෙන හරි නොදැනගෙන හරි. අන්තිමට අර ඉබ්බව අමාරු වෙනවා. මෙච්චරකම් ඉබ්බගේ කොකාගේ කතාවෙන් හිතපො නැති දෙයක් හිතන්න. නොගැලපෙන මිනිස්සු ඇසුරු කරන්න එපා. ගැලපෙනවා වගේ පෙනෙයි. ටික වෙලාවකින් ටික කාලෙකින් අවුරුදු කීපයකින් ඔයයි අය හැමෝම විනාශ වෙනවා. ඒ නිසා ජීවිතේ අතිශය කුඩා ප්‍රමාණයක් ඇසුරු කරන්න Tamanට ගැලපෙනම අය.
එතකොට ඔයා දිනයි. ඔයා විතරක් නෙවෙයි යාළුවත් දිනයි. එහෙනම් සුබ දවසක් වේවා. සුබ රාමසාන්දිනයක් වේවා. ජීවිතේම ওই දේවල් හිතන්න ඕන. එහෙනම් අපි යන් අපේ වැඩේට. මොකද්ද වැඩේ අධ්‍යයන ක්‍රම. වයස් බෙහෙදයකින් තොරව දහස් ගණන් A-level සමත් වූ පාඨමාලාව මෙයයි. ඔබත් A-level අසමත් නම් A-level ප්‍රතිඵල මදි නම් රැකියාවට A-level අවශ්‍ය නම් දැන්ම අප හා සම්බන්ධ වන්න. ඔබ කුමන වයසක කුමන තරාතිරමක සිටියත් අප ඔබගේ A-level සිහිනය සැබෑ කරන්නෙමු. මාසහයින් A-level ආර්ට්ස් නව පන්ති ඇරඹුණා. මෙහෙයවීම ශාස්ත්‍රවේදී ගෞරව ආචාර්ය දේශමාන්‍ය යාපා බණ්ඩාර.